9 වසරේදී ඉගෙන ගත්ත පයිතගරස් සම්බන්ධය මතක නැහැනේ. එහෙනම් මතක් කරලා දෙන්න. right. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගන්න ඕනේ. මෙන්න මේ වගේ ත්‍රිකෝණයකට අපි කියනවා ඍජු කෝණීය ත්‍රිකෝණයක් කියලා. ඍජු මුල්ලක් තියෙන එකට. හරි. ඒකේ දිගම පාදය මෙන්න මේක අපිට ඒකට කියන්න පුළුවන් කර්ණය කියලා. ඒකට කියනවා කර්ණය. කරුමේ නෙමෙයි කර්ණය. හරි. ඒක පිහිටි මොන දිගම පාදයෙන් හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය කියලා ගන්නත් පුළුවන්. right. ඉතින් පයිතගරස් කියන ගණිතඥයා කිව්වා මෙන්න මේ වගේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් අරගෙන ඒකේ කර්ණය මත අපි ඇන්දොත් සමචතුරස්‍රයක්. ටිකක් ගන්නම් ටිකක්. කර්ණය මත සමචතුරස්‍රයක් ඇඳලා මෙන්න මේ වගේ සමචතුරස්‍රයක් ඇඳලා පාද හතරම දිගින් සමානයි. මෙන්න මේ පැත්තෙනුත් සමචතුරස්‍රයක් ඇඳලා ඉතිරි පාද දෙක මත මෙන්න මේ විදියට ගත්තොත් මෙන්න මේ පාදය විතර ඍජු කෝණය මේක A එහෙනම් මේ ඔක්කොම A මේව B කියලා ගත්තොත් මේ ඔක්කොම B මේක C කියලා ගත්තොත් මේ ඔක්කොම C. right මේකට ඉර ගහපු ඉන්න මේකට ඩබල් ඉරි ගහමු. මේකට ත්‍රිබල් වත් ගහන්න බෑ. එතකොට ඔක්කොම සමානයි වගේ පේනවනේ. right මෙතන C මෙතනත් C. right එතකොට මේකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් මෙන්න මේ කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් A වර්ගය. මේකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් C වර්ගය. පැත්තක දිගින් ගුණ කරන්නනේ තියෙන්නේ. මේකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් B වර්ගය. පයිතගරස් කිව්වා මෙන්න මේ කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි. එහෙනම් මෙන්න මේකේ A වර්ගය සමානයි B වර්ගය ධන C වර්ගය වෙනවා. ඕකට අපි කියනවා පයිතගරස් සම්බන්ධය කියලා. ඉතින් පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරන අපි ඍජු කෝණීය ත්‍රිකෝණයට සමචතුරස්‍ර අඳින්න ඕනේ. සමචතුරස්‍ර අඳින්නම ඕනේ නැහැ. ඇයි ඒ? අපිට ඍජු කෝණීය ත්‍රිකෝණي තියෙනවා නම් අපි දන්නවා මේකේ දිග x කියලා ගත්තොත් මේකේ දිග y කියලා ගත්තොත් මේකේ දිග z කියලා ගත්තොත් මෙන්න මේක මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය අනිවාර්යෙන් x වර්ගය වෙනවා. මේකේ අඳින වර්ගඵලය අනිවාර්යෙන් y වර්ගය වෙනවා. මේකේ z වර්ගය වෙනවා. එහෙනම් මේකට අපිට පයිතගරස් සම්බන්ධය ලියන්න පුළුවන් x වර්ගය සමානයි z වර්ගය ධන y වර්ගය කියලා. ඔන්න ඔය විදිහට අපිට පයිතගරස් සම්බන්ධය ලියන්න පුළුවන් ඍජු කෝණීය ත්‍රිකෝණයකට. මොකද්ද මේකේ ප්‍රයෝජනය? මේකෙන් අපිට පුළුවන් ඍජු කෝණීය ත්‍රිකෝණයේ ඕනම් පාද දෙකක් දන්නවනම් ඉදිරි පාදේ හොයාගන්න. මේ උදාහරණ බලන්නකො. right මේකේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් තියෙන්නේ පයිතගරස් සම්බන්ධය දාන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් a වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. එතකොට 4 වර්ගය 16ක් වෙනවා 3 වර්ගය 9ක් වෙනවා. ඒක සමාන a වර්ගය. එහෙනම් a වර්ගය සමානයි 16 9 25යි. එහෙනම් a කියන එක ගන්න පුළුවන් අපිට වර්ගමූල 25 හොයාගත්තා. එහෙනම් a සමානයි සෙන්ටිමීටර් 5යි. බාන පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරලා අපිට ඍජු කෝණීය ත්‍රිකෝණයක ඕනම් පාද දෙකක් දන්නවා නම් ඉතිරි පාදය හොයාගන්න පුළුවන්.